ආයුබෝවන් විශ්ව පන්සල YouTube නාලිකාවට බොහොම කවුරුවෙන් සාදරයෙන් ඔබ පිළිගන්නවා. අද විශ්ව පන්සලෙන් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ 2025 අප්‍රේල් මාසයේ 14 වෙනිදා. පෙරවරු 3:21ට රවි ග්‍රහය මේෂ රාශිගත වෙනවා. එහෙම නැත්නම් සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව උදා වෙනවා. ඉතින් මේ කාල සීමාව උදා වෙනකොට මේ අලුත් අවුරුදු උදානය ඔබේ ලග්නයට කොහොමද බලපාන්නේ? ඒ සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්න සූදානම් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අමිල යාත්‍රා මුල්ලගේ මහත්මයාත් එක්ක. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අමිල මහත්මයා මේ රවිගේ මේෂ රාශිගත වීම මේ කොහොමද? ක්‍රිස්තු වර්ෂ 2025 අප්‍රේල් මාසේ 14 වෙනි දින පෙරවරු 3:21ට රවි ග්‍රහයා ගුරුට අයිති මීන රාශියේ ඉඳලා ඔහුගේ උච්ච වන භවන විශේෂයෙන්ම මේෂ රාශිය. මේෂ රාශිය කියන්නේ කුජට අයිති කුජගේ හිමිකාරිත්වය දරන නිවස. මේ මේෂ රාශියට ගෝචර චලිතයෙන් රවි පිවිසෙනවා. පිවිසුනම මේ සිංහල දමිල අලුත් අවුරුද්දත් උදා වෙනවා. ඉතින් මේ මෙසේ උච්චත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම ග්‍රහලෝක සූර්යයා වශයෙන් පාලනය කරන්න ලේ ධාතුවට අධිපතිත්වය දරන විශේෂයෙන්ම ග්‍රහලෝක සියල්ලම පාලනය කරන නායකත්ව ලක්ෂණ තියෙන මේ රවි උච්චත්වයට පත් වෙලා මේ මේෂ රාශිය තුල ගත කරන කාලය අපි කොහොමද කියලා බලමු. විශේෂයෙන්ම අස්විද නැකතේ කේතුට අයිති අස්විද නැකතේ පාද 4කත් සිකුරට අයිති බෙරණ නැකතේ පාද 4කත් රවිටම අයිති කැති නැකතේ එක පාදයකත් මේ මාසය තුල ගෝචර චරිතයක් මේ රවි පවත්වාගෙන යනවා. අපි උච්චත්වයෙන් මේ ග්‍රහලෝක රජු මේෂ රාශිය තුල ගෝචර චරිතයකින් හැසිරෙන ආකාරය ලග්නයෙන් ලග්නයට විමසලා බලමු. අපි එන මුලින්ම බලමු මේෂ ලග්නය පිළිබඳව. ඔව් මේෂ ලග්නය ගත්තොත් විශ්ව කේන්ද්‍රයේ විශ්ව රාශිය පළවෙනි රාශිය කුජ ලග්නාධිපතිත්වයේ දරන මේෂ ලග්න හිමියන්ගේ ලග්නය තුලට තමයි මේ රවි ග්‍රහයා ගෝචරයෙන් පිවිසෙන්නේ. මේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක්. විශේෂයෙන්ම මේ පිවිසීමත් එක්ක ඔබට යම් පාලන ශක්තියක් ලැබෙන කාලයක්. විශේෂයෙන්ම ඔබට කලින් යම් හිත රිදීම් කරදර තිබ්බනම් විශේෂයෙන්ම නීතිමය ගැටලු ප්‍රශ්න තිබ්බනම් මේ කාලය තුල දේවල් එහා ගන්න බලයක් පරිසරයෙන්ම සැකසෙන කාලයක්. ඔබ දේශපාලනංශයේ පිරිස් කළමනාකරණ අංශයේ කටයුතු කරන කෙනෙක් නම් ඔබට අති සාර්ථකව ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට බලයක් ලැබෙනවා. ඒ වගේම ඔබේ රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු සමාජීය කටයුතු වලින් ඔබට අති සාර්ථකව ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට බලයක් සැකසෙන ඔබ යම් ප්‍රසිද්ධියකට පත් වෙන කාලයක්. විශේෂයෙන්ම වෙනදාට වඩා අන්‍යයන්ගේ ආකර්ෂණය ලැබෙන සුබ කාලයක් වශයෙන් ඔබට මේෂ ලග්න හිමියන්ට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඒ වගේම වෘෂභ ලග්නයට කොහොමද? සිකුරු ලග්නාධිපතිත්වයේ දරන වෘෂභ ලග්න හිමියන්ගේ 12 වෙනි තුනට තමයි මේ රවි ග්‍රහය ගෝචරයෙන් පිවිසෙන්නේ. විශේෂයෙන්ම 12 වෙනි භාවයේ රවිට අවිතකර භාවයක්. විශේෂයෙන්ම රවි මරණකාරී ස්වභාවයට පත් වෙන රාශිය. ඉතින් ඔබට යම් නීතිමය කරදර ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති කාලය. ඒ නිසා ඔබ රියපදවන්නෙක් නම් නීතිගරුක රියපදවීම විශේෂයෙන්ම ඔබ බැංකු ලෝන් වලට ෆිනෑන්ස් වලට යම් ලිපි ද්‍රව්‍ය මුදල් වලට අත්සන් කිරීම මගින් නොයෙකුත් ආකාරයෙන් ප්‍රශ්න ගැටලු ඇතිවීමට ඉඩ ඇති කාලය. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම මේ කාලය තුළදී බුද්ධිමත්ව කටයුතු කරගත යුතු කාලය. ඒ වගේම තමන්ගේ ප්‍රධානීන් සමග විශේෂයෙන්ම රැකියා කරන ස්ථානයක ප්‍රධානීන් සමග යම් මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇති කාලයක් වෙමින් හදිසි කෝපය ඇතිවීමට ඉඩ ඇති වෙමින් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත්ව ඉවසීමෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න ඔබට හැකියාවක් පවතී. දැන් අපි කතා කරන්න හදන්නේ මිථුන ලග්න හිමියන් පිළිබඳව. මිථුන ලග්නය ගත්තොත් විශ්ව කේන්ද්‍රයේ 3 වෙනි රාශිය උභය රාශියක් වන බුධ ලග්නාධිපතිත්වයේ දරන මිථුන ලග්න හිමියන්ගේ සියලුම ලැබීම් පෙන්වන 11 වෙනි තුලට තමයි විශේෂයෙන් මේ රවි ගෝචර චලිතකින් පිවිසෙන්නේ. මේ ඉතාමත් විශිෂ්ට පිවිසීමක්. විශේෂයෙන් මේ 11 වෙනි තුලදී කෝටියක් දෝෂ භංග වන යෝගයක් ජ්‍යොතිෂයෙන්ම සඳහන්. විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන් ඉතාමත්ම බලවත් වේ. ඔබට හදිසි ධන ලාභ ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ ප්‍රසිද්ධියට පත් වෙන කාලයක්. දේශපාලනයේ පිරිස් කළමනාකරන ටීම් වර්ක් වගේ කරන අයට මිථුන ලග්න හිමියන් අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ඔබ ප්‍රසිද්ධ වන අතර විශේෂයෙන් ඔබේ රැකී ආරක්ෂාවල දියුණු උසස් වීම ලැබෙන කාලයක්. ඒ වගේම ප්‍රධානීන්ගේ ආධාර උදව් උපකාර ලැබෙන කාලයක්. ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු අති සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට තමන්ගේ පෞල් ජීවිතය විශේෂයෙන්ම හැම කටයුත්තම අති සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීම ශක්තියක් බලයක් යෙදෙන ග්‍රහ ගෝචරයක් වශයෙන් මිථුන ලග්න හිමියන්ට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඒ වගේම කටක ලග්න හිමියන්ට කොහොමද බලපෑම? කටක ලග්න හිමියන්ගේ 10 වෙනි වූ කර්මස්ථානය තුල තමයි මේෂ රාශියට මේ රවි ගෝචරයෙන් පිවිසෙන්නේ. විශේෂයෙන් මේ පිවිසීමේ රවි බලවත්. විශේෂයෙන්ම මේ 10 වෙනි කියන්නේ රවිගේ දිග්බලයට පත් වෙන
ස්ථානයක්. විශේෂයෙන්ම දිග්බලයට රවිපත්. ඉතින් ඔබගේ රැකී ආරක්ෂාවල දියුණුවක් අනිවාර්යයෙන්ම ඇති වෙන කාලයක්. ඒ වගේම ඔබගේ ව්‍යාපාර කටයුතු වලද වැඩි දියුණුවක් ලැබෙන කාලයක්. ඔබ කලින් යම් හිර වෙලා වගේ තිබ්බනම් අඩපණ වෙලා පස්සට ගිහිල්ලා තිබ්බනම් ඔබේ කටයුතු මේ කාලය තුළදී ඒ කටයුතු නැවතත් පටන් ගන්න පනපවාගෙන පටන් ගන්න ඉදිරියට යෑමට ශක්තියක් බලයක් යෙදෙන කාලයක්. පියාගෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. විශේෂයෙන්ම සමාජීය කටයුතු තමන් කරන කියන කටයුතු යාන වාහන නිවාස ඉදිකිරීම කටයුතු තමයි සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට බලයක් යෙදෙන කාලයක් වශයෙන් කටකලක් නිමියන්ට හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු සිංහ ලග්න හිමියන් පිළිබඳව. සිංහ ලග්නය ගත්තොත් ලග්නාධිපතියා වෙන්නේ රවි ග්‍රහය. විශේෂයෙන් මේ රවි ලග්නාධිපතියා වශයෙන් මේ පූර්ව පුණ්‍ය ස්ථාන වූ 9 වෙනිට ගෝචර චලිතයකින් පිවිසේ. මේ පිවිසීම ඔබට ඉතාමත් යහපත් පිවිසීම. විශේෂයෙන් මේ පිවිසීමෙන් ඔබට ඔබේ පෙර පින මතුවන කාලයක්. විශේෂයෙන්ම හදිස්සි ලාභ ධන ලාභ ලැබීමේ යම් වාග්යක් ලැබෙන කාලයක්. විශේෂයෙන්ම ඔබ වෙනදාට වඩා ආධ්‍යාත්මික වශයෙන් ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න කාලයක්. විශේෂයෙන්ම තම ආගමානුකූල තම ආගමට අදාළව. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබ ආධ්‍යාත්මික කටයුතු කරන අතර දුර ගමන් යෙදීමේ වාග්යද යෙදෙන කාලයක්. ඒ වගේම ඔබ විදේශගත වීමට බලාපොරොත්තු හිටියනම් මේ කාලය තුළදී ඒ සඳහා අවස්ථාව ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ දුර ගමන් යාමට අධ්‍යාපන චාරිකා විශේෂයෙන්ම වන්දනා ගමන් වලට යෑමට ඉතාමත්ම කාර්යබහුල අවස්ථාවන් සැකසෙන කාල සීමාවක් වශයෙන් සිංහ ලග්නෙමියන්ට මේ කාලේ හඳුන්වා දෙන්න පුළුවන්. ඉතාමත්ම සුබ කාලයක් සිංහ ලග්නෙමියන් මේ 9 වෙනි තුලට උච්චත්වයෙන් රවිගේ ගෝචර ගම. අපි දැන් කතා කරමු කන්‍යා ලග්න හිමියන් පිළිබඳව. බුධ ලග්නාධිපතිත්වයේ දරන කන්‍යා ලග්න හිමියන්ගේ 8 වෙනි තුලට තමයි මේ රවි උච්චත්වයෙන් ගෝචර චලිතයෙන් පිවිසෙන්නේ. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට නම් සුළු සුළු ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති කාලයක්. මොකද ඔවුන්ගේ කටයුතු විශේෂයෙන්ම ඔවුන්ට කෝපය වැඩි වෙන කාලයක්. විශේෂයෙන්ම සමාජීය කටයුතු කරද්දී තම හිත මිතුරන් සමග නොයෙකුත් ආකාරයේ මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බව ඉවසීමෙන් උපේක්ෂාවෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ගැටලු ඔබට වළක්වා ගන්න පුළුවන්. යම් ආත්ම නීතිමය ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති කාලයක්. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම නීතිගරුකවම කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ රැකී ආරක්ෂා කටයුතු වල ව්‍යාපාර කටයුතු වල යම් යම් සුළු සුළු ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති කාලයක්. ඒ වගේම උෂ්ණ දාහගත විශේෂයෙන්ම අර්ශස් වැනි රෝග ඇති අයට රෝග උස්සන්න වීම ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය යම් තාක් දුරට යහපත් කරගන්න පුළුවන්. අපි දැන් කතා කරනවා තුලා ලග්න හිමි ඔබ පිළිබඳව. තුලා ලග්න හිමියන්ගේ 7 වෙනි තුලට තමයි මේ රවි ගෝචර චලිතයකින් පිවිසෙන්නේ. විශේෂයෙන් මේ පිවිසීම මගින් ඔබට යම් තාක් දුරට විවාහ ජීවිතයේ යම් ගැටලුකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇති කාලයක්. ඒ නිසා විශේෂයෙන්ම මේ කාලය තුලදී ඉවසීමෙන් උපේක්ෂාවෙන් ඔබ කටයුතු කරගත යුතුයි. තමගේ සහකරුවෝ සහකාරය සමග කටයුතු කරද්දී ඉවසීමේ උපේක්ෂාවෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ සමාජගත වෙලා වැඩ කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුලදී යම් ප්‍රසිද්ධියකට ලක්වීමට හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම දේශපාලන අංශයේ පිරිස් කළමනාකරණ අංශයව කටයුතු කරන කෙනෙකුට අති සාර්ථක ලෙස ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කරන අය විශේෂයෙන්ම ඒ ගැන අවබෝධයෙන් විශේෂයෙන්ම අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න වළක්වා ගැනීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් තමයි කටයුතු ඉදිරියට ඉෂ්ට සිද්ධ කරගැනීම ශක්තිය බලයක් හෙදෙන කාලයක් වශයෙන් තුලා ලග්න හිමියන්ට මේ 7 වෙනි වූ කාලත්‍ර ස්ථානයට රවිගේ ගෝචරය හඳුන්වා දෙන්න පුළුවන්. වෘශ්චික ලග්නීය හිමි ඔබට කොහොමද මේ ග්‍රහ මාර්ගය? වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ මේ කුජ ග්‍රහය. ඔබගේ රවි ඔබගේ සතුරු ස්ථානයේ රෝග ස්ථානයේම 6 වෙනි වූ මේෂ රාශියට ගෝචරයෙන් පිවිසේ. වෘශ්චික ලග්න හිමියන්ට ඉතාමත්ම සුබ පීඨිම. විශේෂයෙන් මේ පිවිසීමත් එක්ක ඔබට යම් සතුරු කරදර තිබ්බනම් ඒ සතුරු කරදර තත්ත්වයන් පහව යන කාලයක්. විශේෂයෙන්ම මේ කාලය තුළදී ඔබට යම් මුදලක් අතර ලැබෙන කාලයක්. ඒ වගේම තම ණයක් තිබ්බනම් ඒ ණය බේරා ගන්න අවස්ථාවක් සැකසෙන කාලයක්. ඒ වගේම තම ව්‍යාපාර කටයුතු විශේෂයෙන්ම ඉදිරියට ගෙන යාමට වෙහෙස මහන්සියලා වැඩ කර ගැනීමට හිතින් ශක්තියක් එන කාලයක්. ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු වල ව්‍යාපාර කටයුතු වල ජයග්‍රහණය අත්පත් වන කාලයක්. විශේෂයෙන්ම යටිබඩ ආශ්‍රිත යම් රෝග තත්ත්ව මතුවීමට ඉඩ ඇති බැවින් උෂ්ණ දාහගත ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලක් දක්වන්න සමස්ත වශයෙන් ඔබට සුබ ග්‍රහ ගෝචරයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ධනු ලග්න හිමියෙක් නම් ඔබ පිළිබඳව. ධනු ලග්න හිමියන්ගේ 5 වෙනි වූ පුත්‍රකාරී ස්ථානයේ තමයි ත්‍රිකෝණගතව මේෂ රාශිය තුලට රවි ගෝචර චලිතයෙන් පිවිසෙන්නේ. මේ පිවිසීම ඔබට ඉතාමත් යහපත් පිවිසීමක්. ඔබගේ අධ්‍යාපන කටයුතු, තරඟ විභාග කටයුතු, ශිෂ්‍යත්ව කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඒ වගේම ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, තරඟ විභාග, ක්‍රීඩා කටයුතු, ශිෂ්‍යත්ව කටයුතු වලින් ඔවුන්ට
ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක්. තමන්ගේ කටයුතු ඉෂ්ට සිද්ධ වෙන කාලයක්. සමාජීය වශයෙන් තමන් කරන කියන කටයුතු අතිසාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට බලයක් ලැබෙන කාලයක්. ඒ වගේම තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු ඉතාම සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන වෙනදාට වඩා ඔබ තීන්දුව తీරන හරි තීන්දුව తీරන ගන්න සමාජයේ කැපී පෙනෙන කාල සීමාවක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි කතා කරන්න හදන්නේ මකර ලග්න හිමියන් ගැන. ඔව් මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. තුන්වෙනි වූ මීන රාශිය තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ සුඛස්ථානය 4 වෙනි තුලටයි මේ රවි ගෝචරයෙන් පිවිසෙන්නේ. මේ 4 වෙනි තුලට රවිගේ පිවිසීම ඔබට යම් කේන්ති යන ස්වභාවය පොඩ්ඩක් වැඩි වෙන කාලයක්. ඒ නිසා කේන්තිය පාලනය කරගෙන ඉවසීමෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ නව නිවාසය දිකිරීම කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන බලයක් යෙදෙන කාලයක්. මොකද මේ කාලය තුලදී ඔබ ගයක් හදලා හරි ගොඩනැගිල්ලක් හදලා නැවතිලා තිබ්බනම් ආයි පටන් අරගන්න පරිසරය සැකසෙන කාලයක්. යාන වාහන සම්බන්ධ කටයුතු වල සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකියාවක් පවතින. ඒ වගේම ඉඩම් සම්බන්ධ, දේපල සම්බන්ධ කටයුතු වලින් වැඩි වාසි ලැබෙන කාලයක්. විශේෂයෙන්ම පපු ආශ්‍රිත යම් උෂ්ණ දාහගත රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැනද සැලකිල්ලක් දැක්වුවොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු කුම්භ ලග්න හිමියන් පිළිබඳව. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ තුන්වැනි වූ සහෝදර ස්ථානයට විශේෂයෙන්ම වික්‍රම ස්ථානයට තමයි මේ රවි ගෝචරයෙන් පිවිසෙන්නේ. මේ ඊ타මත්ම සුවිශේෂ පිළිවීමක්. මේ පිළිවීම මගින් ඔබට අති සාර්ථක ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට බලයක් යෙදෙන කාලයක්. මේ කාලය තුලදී විශේෂයෙන්ම දේශපාලන අංශයේ පිරිස් කළමනාකරණ අංශයේ කටයුතු කරන අයට අති සාර්ථක ලෙස ප්‍රතිඵල අත්පත් කර ගැනීමට බලයක් ලැබෙන කාලය. ඒ වගේම විදේශ සම්බන්ධ ව්‍යාපාර රැකී ආරක්ෂා කරන, අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර රැකී ආරක්ෂා කරන කටයුතු කරන අයට අති සාර්ථක ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට බලයක් යෙදෙන කාලයක්. බාල සහෝදරයින්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙන කාලය. වෙනතට වඩා ආකර්ෂණයට පත්වන අතර රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු වලින් පව ඔබට ජයග්‍රහණයක් අත්පත්වන සුබ කාලයක් වශයෙන් හඳුන්වා දීමට හැකියාවක් පවතී. අපි මීන ලග්නයේ හිමි ඔබ ගැනයි දැන් කතා කරන්න හදන්නේ. ඔව් විශ්ව කේන්ද්‍රයේ අවසාන රාශියේ ගුරු ලග්නාධිපතිත්වයේ දරන මීන ලග්නයෙන් උපන් ඔබගේ දෙවැනි වූ කුටුම්බ ස්ථානයටයි මේ රවි ගෝචරයෙන් පිවිසෙන්නේ. මේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක්. ඔබට යම් මුදල් වශයෙන් ලාභ ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ මාධ්‍යංශයේ කටයුතු කරන නීතිඥාංශයේ බ්‍රෝකර්වරයෙක් නම් විශේෂයෙන්ම සංවේදන අංශයේ කටයුතු කරන කෙනෙක් නම් අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට ශක්තියක් බලයක් යෙදෙන හදිසි ධනලාභ අතීතයේ මුදලක් ඔබට ලැබෙන කාලයක්. ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු, විවාහ ජීවිතේ, පෞල් ජීවිතේ සතුට සැපද වර්ධනය වන සමාජීය කටයුතු වලින් ජයග්‍රහණය ලැබෙන සුබ ග්‍රහ ගෝචරයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාලය තුලදී වචනය පරිස්සම් කරගත්තු කාලය. මොකද හදිසි කෝපය නිසා වචන හොමාරුව මගින් සුළුසුළු මත ભેද ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න හැකියාවක් පවතී. ඉතින් නොයි විදිහට තමයි මේ සැරේ රවි ග්‍රහයාගේ මාරුව ඔබේ ලග්නයට අනුව බලපාන්නේ. ඉතින් මේ කාරණාවන් ඔබ හොඳට හිතගන්න. ඒ වගේම ඔබේ පෞද්ගලික ජන්ම පත්‍රයට අනුකූලව මේ කරුණු කාරණා ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔයා බලන කියන කාරණාවත් කියන ගමන් අපි අද සමුගන්නවා විශ්ව පන්සලෙන් අයිමත් දවසක හම්බෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්වම subscribe කරන්න සහ ඔබේ යාළුවන්ට දැන කියා ගන්න. මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි අපේ යාත්‍රා මුල්ලගේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආනනී උතුමන්ට අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ආයුෂ බොහෝ වේවා ඔබට. ආයුබෝවන්. ඒ වගේම ඔබට ආයුෂ බොහෝ වේවා. අපි ගිහින් එන්නම් ආයෙත් හම්බ වෙමු.